ඔබ අහන්නේ හැමතිස්සෙම ගිහි වතේ සිට නිවන් දකින්නේ කෙසේද කියලා මං කියලා දෙන්න. ඔය නෝනත් තියාගෙන තව නෝන කෙනෙක් ඔෆිස් එකේ තියාගන්න. ඔය තියෙන නිවන් දකින්න විදිහ. ඒකසනේ. ඔබගේ වාසියට දේවල් පහසු කරගන්න හදන්න එපා මේකට. ඔබට මේකනේ වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් නිවන කරන්නත් ඕනේ. අහලා තියෙනවනේ ඉතින් නිවන් සැප. නිවන කරන්නත් ඕනේ. අර කාම ලෝකේ ලැබෙන බොරු ආස්වාදයේ විඳින්නත් ඕනේ. එහෙම වුණාම ඔබ හදා ගන්නවා. ඉතින් අපිට බැරිද මේ ගිහිවතේ ඉඳලා මේක කරගන්න? සුද්ධෝදන රජුරුවත් කළේ. ධර්මතාවයකින් රහත් වෙන උතුමාව එතනට ඇදලා ගන්නවා. ඉතින් ඔබ බය වෙන්න එපා. ඔබ ඔක්කොටම පුළුවන්. මොකද සුද්ධෝදන රජුරුවත් රහත් වුණානේ. ගිහි ජීවිතේ ඉඳගෙන. එහෙනම් බය වෙන්න එපා. ඔබ ඔක්කොටම පුළුවන්. නමුත් පැවිදි වුණාම නම් හරි අමාරුයි පෙන්වන්නේ නැහැ කරන්නේ. ඉතින් ඔබ හිතලා බලන්න ඉතින් පැවිද්දන්ටත් අමාරු වැඩේ ගිහියෝ ඉතින් කොච්චර ලේසියෙන් කරයිද කියලා. ඒකයි පෙන්වන්නේ ඔබ පුළුවන් තරම් මෙහෙ ගෙන්න ගන්න හදන්නේ.